අද උදෙත් කියලා තියෙනවා විපක්ෂ නායකතුමා. උද්දච්ච නොවි මේ ආණ්ඩුව ජනතාවට අහුම්කම් දෙන්න ඕන, අදාළ අංශ වලට අහුම්කම් දෙන්න ඕන කියලා මේ පුත්තලමට ගිහිල්ලත් කියලා තියෙනවා. විපක්ෂ නායකතුමාත් හැම වෙලාවෙම කියන එකක් තමයි මේ ආණ්ඩුව හරි උද්දච්ච වෙලා කියලා. දැන් මම දන්නේ මේ එතුමා මේ විදිහට දිගින් දිගටම චෝදනා කරන්නේ නැහැ කියලා. නමුත් මම මේ අර කිව්වේ යම් පාර්ශවයන් එල්ල කරපු චෝදනා සහ අර වොයිස් කට්ස් දෙනවනේ. ඉතින් ඒ වොයිස් කට්ස් දෙන ජනතාවත් එක්ක සහ ඇතම් කණ්ඩායම් කිව්ව දේවල්. නමුත් මේ විපක්ෂ නායකතුමා නම් මේක දිගටම කියාගෙන යනවා නියෝජ්‍ය ඇමතුමා. එච්චරටම පුදුමල්ල උද්දච්චයි කියන දෙයක් එතුමා කියන දෙයක්වත් එතුමාලගේ කණ්ඩායම් කියන දෙයක්වත් විපක්ෂයක් කියන දෙයක්වත් අහන්නේ නැහැ කියලා. මමත් ඉතින් එතුමාගේ පාර්ලිමේන්තු කතාව ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවේ අහනවා පොඩි කතික හැකියාවට පොඩි කැපත්තක් තියෙන පුද්ගලයෙක් විදිහට තමයි පේන්නේ. ඉතින් අපි ඉදිරිපත් කරන හැමදේම අපි බාර ගන්නට ඕනේ. අපි ආණ්ඩුවක් විදිහට අපි දන්නවා කොතනද අපි ඉන්නේ කියලා. ජනතාව අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පාරිසරික ගෝලීය මේ සියලුම කරුණු කාරණා අපි සලකා බලන්නත් ඕනේ. නමුත් ආණ්ඩුවක් විදිහට අපි උපරිම සහනාධාරී වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. සහ අහුම්කම් දීම කරනවා. අහුම්කම් දීම කරනවා. ඒ වගේම තමයි අපි එළඹෙන අයවැය යෝජනාවලියෙත් අපි මීට වඩා සහනාධාරී වැඩපිළිවෙලක් අපි සකස් කරන්නට අපි සූදානම්. විශේෂයෙන්ම අපි උදේශන් මේ බලය අපි ගත්තේ එක සැරයක් කරලා බාර දීලා යන්න නෙමෙයි. අපි ජනතාවගේ ජනවරමත් එක්ක අපි දිගටම මේ පාලන බලයේ ඉන්න කැමැති සහ අපි සූදානම් බලවේගයක් තමයි. විශේෂයෙන්ම අපි දන්නවා මේ රට තිබිච්ච තැන කොතනද දැන් තියෙන තැන කොතනද කියන එක සම්බන්ධව අපිට විශ්වාසයක් තියෙනවා. එතකොට අපි මේ පටන් ගත්ත මේ ගමන ඉස්සරහට යන්නට ඕන නම් ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ මේ ආණ්ඩුව තවදුරටත් ඉස්සරහට යා යුතුයමයි කියන අදහස අපිට තියෙනවා. ඒ නිසා එතනදී අපි දන්නවා මේ විශේෂයෙන්ම අපි මේ පල්ස් ඒ කියන්නේ මේ ජනතාවගේ නාඩිය සම්බන්ධව අපිට අදහසක් තියෙනවා. විශේෂයෙන්ම අපිත් අරගල තලයෙන් තමයි දේශපාලනය කරලා මෙතනට ආවේ. යටින්. නමුත් අපිට ඔබතුමාට පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න ස්වභාවික කොතනක හරි උද්ඝෝෂණයක් හරි අරගලයක් හරි පසුගිය කාලවක වන්තර සිද්ධ වුණාද කියලා. ඉතින් ඒ නිසා අපිට අදහසක් තියෙනවා. නමුත් ඒ අවංක හඬට අපි සවන් දෙන්න ඕන කියන විශ්වාසයත් අපිට තියෙනවා. ඒ සම්බන්ධවත් අපිට අදහසක් තියෙනවා. ඔබතුමා ඒ කියන කාරණෙත් එක්ක මම තරමක් එකඟ වෙන්නේ නැහැ. සමහර තැන්වලදී දෙනවා ජනතාවට පැහැදිලි ලෙසම දේශපාලනික අරමුණකින් තොරව ගොවීන්ගේ පැත්ත ගත්තත් සමහන් ඇතම් වෘත්තීය සමිතිවල වෘත්තීන් වල ගත්තත් ඇතම් ගැටලු තිබිලා ඔවුන් සැබවින්ම ඔවුන්ගේ ගැටලුවක් ඉදිරිපත් කරන්න උත්සාහ කළා සහ ඔවුන් විරෝධතා පැවැත්වනවා. ওই සියලුම දේවල් අපි අහුම්කම් දීලා විසඳුම් දෙන්න පුළුවන් සහ විසඳුම් දෙමින් පවතින ප්‍රශ්න ගැටලු. ඉතින් ඒ නිසා මෙතනදී ඒකනේ දැන් අපි මෙතන මේ යාළ දැන් අර එක සැරයක් අරගලයක් සිද්ධ වෙලා ඒකත් අර අකණ්ඩ අරගලයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සමාජීය කියන ආර්ථික සමාජීය අර්බුදයක ප්‍රතිඵලයක් විදිහට තමයි අර දේශපාලන අර්බුදයේ කොටසක් විදිහට තමයි අරගලය නිර්මාණය වුණේ. නමුත් අපි හිතනවා එහෙම තත්ත්වයක් වත්මන් ලාංකික භූමිකාව තුල නැහැ. අපි සියලුම ප්‍රශ්න ගැටළු වලට අපි අහුම්කම් දෙනවා. ඒ වගේම විසඳුම් අපි ලබා දෙනවා. ඉතාමත් කෙටි කාලය තුළ අපිට විසඳුම් ලබා දෙන්න බැරි ප්‍රශ්න ගැටළු තියෙනවා නම් ඒකට දීර්ඝකාලීන සැලසුම් සාගත විසඳුමක් අපි ලබා දීමට අපි බැඳිලා ඉන්නවා. ඒ කටයුතු ටික අපි කරගෙන යනවා. එතනදී ධනාත්මක විදියට විපක්ෂ ඉදිරිපත් කරන ඒ යෝජනා අදහස් විවේචන අපි සතුටෙන් බාර ගන්න කැමතියි. නමුත් දේශපාලන කුහකත්වයත් එක්ක යම්කිසි අදහස් ප්‍රකාශ කරනවා නම් අපි ඒක බාර ගන්න ඕනේ.